විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගයේ ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා ඊයේ දිනේදී කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගත්තා. ඒ අනුව වග උත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට දඬුවම් නියම කිරීම ජූලි 24 වෙනිදා සිදු කිරීමට නියමිත වනවා. පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාටලි චම්පික රණවක සහ එම්.ඒ. සුමන්දිරම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබුණා. පසුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීම අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු 2 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු තහනම් නියෝගයන් නිකුත් කළා. විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමයේ යටතේම සිදු කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබුණේ. එහෙත් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය එම අතුරු තහනම් නියෝගයේ ක්‍රියාත්මක කිරීම පැහැර හැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරමින් නිකුත් වසරේ සැප්තැම්බර් 25 වෙනිදා ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළා. මෙවන් පසුබිමක අදාළ නඩුව ඊයේ දිනේදී කැඳවනු ලැබුවා. එදී වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය වෙනුවෙන් පෙනී ජනාධිපති නීතිඥ පීරිස් මහතා සඳහන් කළේ නඩුවේ චෝදනාවලට තමන් නිවර්දු කරුවයි වග උත්තර කළු කර ප්‍රකාශයේ ඉවත් කරමින් වරද පිළිගන්නා බව. අනතුරුව අධිකරණයේ හමුවේ හර්ෂ ඉලුක්පිටිය සිය ප්‍රකාශය කරමින් මේ බව සඳහන් කළා. ස්වාමීනි, මේ චෝදනාවලට නිවර්දි කරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලාස් කරගන්නවා. මම අදාළ චෝදනාවලට වරද කරු බව කියා සිටිනවා. මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ වග උත්තර කරුගෙන් මෙසේ ප්‍රශ්න කළා. මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතලභාවය ගැන ඔබට දැනුමක් තිබෙනවා. ඊට හර්ෂ ඉලුක්පිටිය මහතා මෙසේ පිළිතුරු දුන්නා. ස්වාමීනි, අධිකරණයේ නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයේ වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක් කරගන්නා ලෙස එහිදී මට උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීම ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන්න කියලා ඒක අමාත්‍යාංශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවකුත් ඉල්ලා තිබුණා. එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා යලි මෙලෙස ප්‍රශ්න කළා. මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණද? එවිට මෙවැනි පිළිතුරක් හර්ෂ ඉලුක්පිටිය ලබා දුන්නා. ස්වාමීනි, නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මේ නියෝගය ක්‍රියාත්මක නොකරන්න කියලා අමාත්‍යාංශ ලේකම් ව්‍යානි ගුණතිලක මහතා මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචිකව මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් කළා. මෙහිදී යලිත් ප්‍රශ්නයක් මතු කළ විනිසුරු යසන්ත කෝඩාගොඩ මහතා ඔබ කියා සිටින අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවද්ද? ඊට පිළිතුරු ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා, ස්වාමීනි, මට දිනේ හරියට මතක නැහැ. මා විදේශගත වීමට පෙරයි ඒ ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතවම උපදෙස් ලබා දුන්නා. අදතුරුව විනිසුරු මඩුල මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයන්ගෙන්ද කරුණු විමසුවා. එදී පෙත්සම් පාර්ශවයක් ලෙස නීතිඥ රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තර කරුගේ අවස්ථාව මත සිදුවක් නොවන අතර අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදු වූ බවයි. ඒ බැවින් දඩුවම් නියම කිරීමේදී එම කරුණද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා. පෙත්සම්කාර පාටලි චම්පක රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විද්‍යුත් වීසා ගනුදෙනු නිසා සිදුවී ඇති ලාභය රුපියල් කෝටි 331ක් බව. ඉන් අනතුරුව හර්ෂ ඉලුක්පිටිය මහතාගේ නීතිඥවරයා තම සේවාදායකයා ඔහු වැරදි කාලයේ වැරදි තන්ත්‍රක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ අතර ඔහු වරද පිළිගෙන ඇති නිසා ලිහිල්ල කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා. අවසානයේදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වග උත්තර දඬුවම් නියම කිරීම ජූලි මාසයේ 24 වෙනිදාට කල් තිබ්බා.